ක්‍රීඩාශීලී සුබ දවසක් ඔයාලා හැමෝටම. මෙවර ඉන්දියාවේදී පැවැත්වෙන 18 වන IPL තරඟාවලියේ මූලික වටේ 43 වන තරඟය තමයි ඊයේ පවතා අවසන් වුණේ. ඉතින් ඒ විදිහට ඒ පැය තරඟයේ නිමාවටපත් වුණේ IPL තරඟ ඉතිහාසයද වෙනස් කරමින්. කෙසේ නමුත් පාකිස්තානයේ පැවැත්වෙන PSL තරඟවලට ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මැන්ඩිස් ඊයේ පැය තරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබුණා. ඒ මූලික වටේ 15 වන තරඟයටයි. කෙසේ නමුත් ඔහුගේ දස්කම් මැදින් කොයිටා කණ්ඩායම ජයග්‍රහණයක රැගෙන යද්දී කමිදු මැන්ඩිස්ගේ සුපිරි දස්කම් නිසාම සන්රයිස් කණ්ඩායමටත් ඊයේ IPL තරඟාවලිය පැවති මූලික කොටේ 43 වන තරඟය තුලදී තම කණ්ඩායම වාර්තාමකින් ජයග්‍රහණයක රැගෙන යාමට හැකියාව උදා වුණා. ඉතින් එහෙනම් අපි බලමු ඊයේ පැය තරඟවල තරඟ සාරාංශය වගේම තරඟ ප්‍රතිඵල කොහොමද විසඳුනේ කියලා. ඉතින් මූලික කොටේ 43 වන තරඟට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තේ චෙන්නයි සුපර් කිං කණ්ඩායම වගේම සන්රයිස් හයිදරාබාද් කියන කණ්ඩායම් දෙකයි. මේ චෙන්නයි කණ්ඩායම නියෝජනය කිරීමට මතිස පතිරණට අවස්ථාව උදා වී තිබුණා වගේම සන්රයිස් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදා වී තිබුණේ කමුදු මෙන්ඩිස්ට පමණයි. ඒ කියන්නේ ඒෂාන් මාලින්ගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වී තිබුණේ නැහැ. කෙසේ නමුත් මෙම තීරණාත්මක තරඟය තුලදී චෙන්නයි කණ්ඩායම තමයි මුලින්ම පන්දුවට පහර දුන්නේ. ඔවුන් පන්දුවාර 19 පන්දු 5ක් වෙද්දී ඔවුන්ගේ ඉනිම පන්දුවාර 19 පන්දු 5ක් වෙද්දී ලකුණු 154කට සීමා කිරීමට සන්රයිස් කණ්ඩායමේ පන්දුයන්නන්ගේ දක්ෂ පන්දු යෑම වගේම දක්ෂ පන්දු රැකීම හමුවේ හැකියාව උදා වුණා. මෙදී ලකුණු ලබා ගැනීමේ චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් ආයුෂ් මාත්‍රේ පන්දු 19කදී 4 පාර 6ක් සමග ලකුණු 30ක් ලබා ගත්තා. රවින්ද්‍ර ජඩේජා පන්දු 17කදී 4 පාරක් වගේම 6 පාර සමගින් ලබා ගත්තේ ලකුණු 21ක් පමණයි. ඊටත් අමතරව ඩෙවල් බ්‍රේව්ස් පන්දු 25කදී 6 පාර 4ක් සහ 4 පාර සමගින් ලකුණු 42ක් ලබා ගනිද්දී දීපක් හුදා පන්දු 21කට පමණක් මුහුණ දෙමින් 4 පාරක් වගේම 6 පාර සමගින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුණා. මේදී ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් තමයි රවින්ද්‍ර ජඩේජාව දවා ගත්තේ. ඒ පන්දුව කෙලින්ම කඩුලට වැදීමට සලස්වීමට තමතරව බේබි AB ලෙස හඳුන්වන ඩෙවල් බ්‍රේව්ස්ගේ කඩුල දවා ගැනීමේදී කමිදු මෙන්ඩිස් ලබාගත් අති විශිෂ්ට උඩ පන්දුව තරඟයේ නැරඹීමට පැමිණි සියලුම ප්‍රේක්ෂකයන් අන්ද මන්ද කරන ගණයේ උඩ පන්දුවක් ලෙස තමයි බොහෝ දෙනා හැඳින්වුවේ. මන්ද විචාරකයන් පවා කියූ කාරණා තමයි මෙවර තරඟාවලියේ ක්‍රීඩකෙක් ලබාගත් හොඳම උඩ පන්දුව මේ උඩ පන්දුව බවයි. කෙසේ නමුත් ඒ විදිහට අවසානයේදී අතිරේක ලකුණු 7ක් සමගින් ඔවුන් ලකුණු 154ක් ලබා ගනිද්දී කඩු ලබා ගැනීමේදී සන්රයිස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් සාමි පන්දුවාර 3යි ලකුණු 28කට දෙක කඩුවක් ලබා ගැනීමේදී ඔහු මෙම තරඟයේ යොමු කළ පළමු පන්දුවෙම තමයි ඔහු මේ කඩුව දවා ගත්තේ. ඊටත් අමතරව පැට් කමින් පන්දුවාර 4යි ලකුණු 21කට කඩුව දෙකක් ලබා ගනිද්දී ජාදේව් පන්දුවාර 2යි පන්දු 5කදී ලකුණු 21කට කඩුව දෙකක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව හර්ෂලාල් පටේල් පන්දුවාර 4යි ලකුණු 28කට කඩුළු 4ක් ලබා ගැනීමදී ශ්‍රී ලංකාවේ කමුදු මෙන්ඩිස් පන්දුවාර 3ක් ක්‍රියාත්මක කළා. ඔහු එම පන්දුවාර 3ට ලකුණු 26ක් පමණක් ලබා දෙමින් එක කඩුවක් ලබා ගැනීමට සමත් වුණා. ඔහු දවා ගත්තේ රවින්ද්‍ර ජඩේජාගේ කඩුලයි. ඉන් අනතුරුව සන්රයිස් කණ්ඩායම මෙම තරඟයේ ජයගෙන තරඟාවලිය පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගැනීමේ අරමුණෙන් තමයි පන්දුවාර 20ක් තුල ලකුණු 155 ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසියේ. එෙහිදී ඔවුන් මෙම ඉලක්කය ලේසියෙන් පාසුවෙන් හඹාගේ පන්දුවාර 18යි පන්දු 4ක් වෙද්දී කමිදු මෙන්ඩිස් වගේම නිතේෂ් කුමාර් රෙඩ්ඩිගේ සුපිරි ප්‍රතිකරණ සමගින්ම කඩුළු 5ක් දැවි ලකුණු 155ක් ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉතින් මේ විදිහට ලකුණු ලබා ගැනීම සන්රයිස් කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 16කදී 4 පාර 4ක් සමගින් ලකුණු 19ක් ලබා ගත්තා. අභිෂේක් ශර්මා ඔහු මුණ දුන් දෙවන පන්දුවෙන් දැවී ගියා. ඒ කියන්නේ චෙන්නයි කණ්ඩායම පළමු පන්දුවෙන් ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරුවා දැවී ගිය ආකාරයෙන්ම සන්රයිස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා ඔහු මුණ දුන් දෙවන පන්දුවෙන් තමයි දැවී ගියේ. ඊට අමතරව ඉෂාන් කිෂන් 4 පාර 5ක් වගේම 6 පාර සමගින් පන්දු 34කදී ලකුණු 44ක් ලබා ගත්තා. ඒ වගේම හෙන්ඩ්‍රික් ක්ලාසන් පන්දු 8කදී 4 පාර සමගින් ලකුණු 7ක් ලබා තිබු මොහොතේ දැවී යද්දී අන්කට් වර්මා පන්දු 19කදී 6 පාර 2ක් සමගින් ලබා ගත්තේ ලකුණු 19 පමණයි. කෙසේ නමුත් කමිදු මෙන්ඩිස් තරඟයේ ජයග්‍රහණය කර රැගෙන යමින් පන්දු 22කට පමණක් මුහුණ දෙමින් 4 පාර 3ක් සමගින් නොදුවේ ලකුණු 32ක් වගේම නිතේෂ් කුමාර් රෙඩ්ඩි පන්දු 13කදී 4 පාර 2ක් සමගින් නොදුවේ ලකුණු 19ක් ලබාගෙන තමයි මේ විදිහට අතිරේක ලකුණු 15ක් සමගින් පන්දුවාර 18යි පන්දු 4ක් වෙද්දී කඩුළු 5ක් දැවී ලකුණු 155ක් ලබාගෙන තවදුරටත් මෙම තරඟාවලිය රැඳීමේ බලාපොරොත්තු සන්රයිස් කණ්ඩායමට ලබා දුන්නේ. කෙසේ නමුත් මෙම තරඟයේ පැවති චෙන්නයි ක්‍රීඩාංගණයේදී සන්රයිස් කණ්ඩායම ඉතිහාසයේ පළමුව තවර තමයි චෙන්නයි කණ්ඩායම පරාජයටපත් කරමින් IPL තරඟයේ ඉතිහාසයේදී ලබාගෙන තිබෙන්නේ. ඉතින් ඉතිහාසය වෙනස් කරපු තරඟයක් ලෙස තමයි මෙම තරඟයේ ඒ නිසාම හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට කඩුළු ලබා ගැනීමේදී කලිල් අහමඩ් එක් කඩුවක් ලබා ගත්තා. කම්බෝජ් ලබා ගත්තේදී එක කඩුවක් පමණයි. ඒ වගේම නූර් අහමඩ් ලකුණු 42කට කඩුළු දෙකක් ලබා ගනිද්දී ජඩේජා ලකුණු 22කට එක කඩුල්ලක් ලබා ගැනීමට සමත් වුණා. මේ දෙක කමිදු මෙන්ඩිස් පන්දු යෑමේදී කඩුලක් ලබා ගත්තා වගේම පන්දු රැකීමේදී
සුපිරි ගණයේ උඩපන්දුවක් ලබා ගත්තේ මෙවර IPL තරඟාවලියේ ක්‍රීඩකයෙක් ලබාගත් හොඳම උඩපන්දුව ලෙස සනිටුහන් කරමින්. කෙසේ නමුත් ප්‍රතිකරණයේ යෙදුණු ඔහු තරඟයේ ජයග්‍රහණකාරී රැගෙන යමින් පන්දු 22කදී නොදුවේ ලකුණු 32ක් ලබාගෙන තමයි තම කණ්ඩායම ජයග්‍රහණය කරගෙන ගියේ. ඉතින් කෙසේ නමුත් මෙම තරඟ ප්‍රතිඵල සමගම ලකුණු සටහන මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ මේ දක්වා ලකුණු සටහනේ 9 වන ස්ථානයේ සිටි සන්රයිස් හයිදරාබාද් කණ්ඩායම සටහනේ 8 වන තැන දක්වා ඉදිරියට එද්දී අවසාන ස්ථානයේ පසුව චෙන්නයි කණ්ඩායම එම ස්ථානයෙන් පසුවන්නේ තරඟාවලින් ඉවත් යන පළමු කණ්ඩායම ලෙස වැඩි ඉඟියක් මෙම තරඟය තුළ ලබා දෙමින්. ඉතින් ඉතිහාසයේ පළමු වතාවට සන්රයිස් කණ්ඩායම චෙන්නයිහිදී චෙන්නයි කණ්ඩායම පරාජයට පත් කරමින් මෙම ලැබූ තරඟ ජය ප්‍රතිඵල සමගින්ම මූලික වටේ 43 වන තරඟයේ නිමාවටපත් වෙනවා. අද දිනේ පැවැත්වීම නියමිතයි මූලික වටේ 44 වන තරඟයේ. එම තරඟයට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගෙන තිබෙන කණ්ඩායම් දෙක බවට පත් තිබෙනවා. කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම වගේම පංජාබ් කිංස් කියන කණ්ඩායම් දෙකයි. දැන්යි බලමු ඊයේ පැවති කුසල් මැන්ඩිස් ක්‍රීඩා කළ තරඟයේ තරඟ ප්‍රතිඵල වගේම ඔහු දැක්වූ දස්කම් කොහොමද සඳහන් වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට කුසල් මැන්ඩිස් ක්‍රීඩා කළේ මූලික වටේ 15 වන තරඟයටයි. එම තරඟයට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තේ කොයිටා ග්ලැඩියටර් කණ්ඩායම වගේම කරච්චි කිංස් කියන කණ්ඩායම් දෙකයි. ඒ අනුව මෙම තරඟයේදී මුලින්ම පන්දුර පාර දුන්නේ කුසල් මැන්ඩිස් ක්‍රීඩා කරන කොයිටා ග්ලැඩියටර් කණ්ඩායමයි. ඔවුන්ගේ ඉනිම පන්දු වාර 19 පන්දු 3ක් වෙද්දී ලකුණු 142කට සීමා කිරීමට කරච්චි කිංස් කණ්ඩායමේ පන්දුයවන්නන්ගේ දක්ෂ පන්දුයම නිසාම හැකියාව ලැබුණා. මේදී ලකුණු ලබා ගැනීමේදී රලි රැසෝ ලකුණු 10කට දැවී යද්දී කුසල් මැන්ඩිස් පන්දු 22කට පමණක් මුහුණ දෙමින් හතරේ පාර පහක් සමගින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව හසන් නවාස් පන්දු 34කදී හතරේ පාර දෙකක් සමගින් ලකුණු 35ක් ලබා ගනිද්දී ෆහිම් අස්රෆ් පන්දු 27කදී හතරේ පාර 4ක් සහ හයේ පාර 3ක් සමගින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුණා. කඩු ලබා ගැනීමේදී කරච්චි කණ්ඩායම වෙනුවෙන් හම්සා ලකුණු 24ට කඩු 2ක් ලබා ගනිද්දී හසන් අලි ලකුණු 33ට කඩු 3ක් ලබා ගත්තා. ඒ වගේම අබ්බස් අෆ්රිඩි කඩු 2ක් ලබා ගනිද්දී මොහමඩ් නබි වගේම ෆවද් අලි අතරේ එක කොල්ල බැගින් බෙදී. ඉන් අනතුරුව කරච්චි කිංස් කණ්ඩායම මෙම තරඟයේ ජය ගැනීම බලාපොරොත්තු වෙන පන්දු වාර 20ක් තුර ලකුණු 143 ඉලක්කයක් හඹා ගියත් ඔවුන්ට කොයිටා කණ්ඩායමේ දක්ෂ පන්දුයම වගේම පන්දු රැකීම හමුවේ අවසානයේදී පන්දු වාර 20 තුළ කඩු 8ක් දෙවි ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 137ක් පමණයි. ඒ නිසාම කොයිටා කණ්ඩායම මෙම තරඟයේ ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී කරච්චි කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝන නායකයා ලකුණු 4ක් ලබා ගත්තා. ටිම් සිපර්ට් පන්දු 26කදී හතරේ පාර 5ක් සහ හයේ පාර 2ක් සමගින් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුණා. ජේම් වින්ස් පන්දු 29කදී ලකුණු 30ක් වගේම උමර් යූසෙෆ් පන්දු 13කදී හතරේ පාර සමගින් ලකුණු 11ක් වගේම පන්දුවෙන් දස්කම් දක්වූ හසන් අලි පිටින දස්කම් දක්වමින් පන්දු 13කදී හතරේ පාර 3ක් සහ හයේ පාර සමගින් ලකුණු 24ක් ලබාගෙන තමයි මේ විදිහට ලකුණු 137ක් ලබා ගැනීමේදී ලකුණු ලබාගත් පිතිකරම් බවට පත් වුණේ. කඩු ලබා ගැනීමේදී කොයිටා කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් අමීර් පන්දු වාර 4 ලකුණු 26ට කඩු 2ක් ලබා ගත්තා. ඒ වගේම සෙසාට් පන්දු වාර 4 ලකුණු 31කට කඩු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව මොහමඩ් වසීම් ලකුණු 22කට කඩු 2ක් ලබා ගනිද්දී අබ්‍රාර් අහමඩ් වගේම සවුත් සකිල් අතරේ එක කොල්ල බැගින් බෙදී ගියා. කෙසේ නමුත් කුසල් මැන්ඩිස් පන්දු රැකීමේදී සුපිරි ගණයේ උඩ පන්දුවක් ලබා ගැනීමට සමත් වෙනවා. හරියටම කමිදු මැන්ඩිස් IPL තරඟවලදී ලබාගත් ආකාරයේ උඩ පන්දුවක් ඒ කුරාන් සෙසාට්ගේ පන්දුවක් කමියේ සාන් මසූද් දවා ගැනීම ඔහු කඩුල්ල පිටුපස්සෙන් ලබාගත් අති විශිෂ්ට උඩ පන්දුවයි. ඉතින් මෙන්න මේ තමයි කුසල් මැන්ඩිස් ක්‍රීඩා කරන කොයිටා කණ්ඩායම ඊයේ පැවැත් තරඟෙන් ලකුණු 5ක ජයග්‍රහණ ලබා ගනිද්දී වගේම IPL තරඟාවලියේදී කමිදු මැන්ඩිස් ක්‍රීඩා කළ තරඟෙන් ඔවුන් කඩුළු 5ක ජයග්‍රහණයක් වාර්තා කළ ආකාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් වාට ගේන්න හැකියාව තිබෙන. ඉතින් එහෙනම් රැඳෙන්න අපිත් එක්ක දිගටම අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සමගින් ඔයාලා හැමෝටම ක්‍රීඩා සිලි සුබ දවසක් ජය වේවා.